සුබම සුබරාත්‍රියක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන්න ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහණය අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන අතර හොඳයි වෙනදා වගේම අද දවසේ යාඥා ඉල්ලනවට යාඥා කරන්න ප්‍රථම අපි දෙවියන් වහන්සේගේ වචනේ යම් කාරණාවක් බලලා අපි කාරණා දෙසක් සිටෙමු. හොඳයි මේ රාත්‍රියේ ඔබ සමග බෙදා ගන්න යෝහාන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය සුදලීවිල සඳහන් කරනවා මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකී ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස. ආමේන්. ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේගේ ස්වකී ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. දෙවියන් වහන්සේ කියනවා මේ ලෝකේ හැම මිනිස්සෙක්ටම දෙවියන් වහන්සේ එකම ජාතක පුත්‍රයා දෙන තරම් උන්වහන්සේ ප්‍රේම කරා. පල්ලෙහාට ගෙනීට හේතුව එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාලික ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ එකම ජාතක පුත්‍රයා දෙන තරම් මේ ලෝකෙට ප්‍රේම කරා. එසේ කළේ කිසිවෙක් විනාශ නොවි මිස්ථානයේ කියනවා සදාකාලික ජීවනය ලබන පිණිස. දෙවියන් වහන්සේ කෙරෙහි අදහන අයට සදාකාලික ජීවනය දෙන පිණිස උන්වහන්සේ එසේ කරා කියලා ලියවිලි ඔබට මට වාර්තා කරනවා. ඔබ කොලොස්සි පොතේ පළවෙනි පරිච්ඡේදය 26 27 වෙනි පදයට එද්දී මේකට තවත් විග්‍රහ කරනවා. දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණ කිරීමට නුඹලා උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට සභාවේ සේවකේ කරනු ලැබීමි අන්‍ය ජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමිත්ද කියා දෙවියන් වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමති වූසේක. ඒ වනායි තේජසේ බලාපොරොත්තු වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස්ය. නැවතත් ආවතුවා මේ ගැන ඔබට කතා කරනවා ලියවිලි තුලින්. මේ ස්ථානයේ කියනවා මහත් ගබඩාකාරකමක් දුන්න පාවුල්ට හේතුව තමයි මේ නුඹලා තුලින් ක්‍රිස්තුස් වහන්සේව හඳුන්වා දෙන පිණිස. ඒ කියන්නේ සදාකාලික ඒ ජීවනයේ තිබෙන ස්වභාවය හඳුන්වා දෙන පිණිස පාවුතුමාගෙන මම ගබඩාකාරීත්වයක් දරුවා. සදාකාලික ජීවනය කියන්නේ දෙවියන් වහන්සේ තුල තිබෙනා වූ ජීවනයේ හා ස්වභාවයයි. සුදලීවිල තුල ඔබට මට ඒ ගැන ගැඹුරින් මෙනෙහි කරනවා. ඔබ ගැඹුරින් මෙනෙහි කරද්දී ගැන එළිදරව් කරනවා. සදාකාලික ජීවනය කියන්නේ දෙවියන් වහන්සේගේ ජීවනයේ හා ස්වභාවය. අපි දන්නවා සාකවට ජීවනයක් තිබෙනවා, සත්තුන්ට ජීවනයක් තිබෙනවා. එක තවත් විග්‍රහ කරද්දී සත්ව කොටස් කඩද්දී මනුෂ්‍යයාට ජීවනයක් තිබෙනවා. ඒ වගේම ලියවිලි කියනවා දෙවියන් වහන්සේට ජීවනයක් තිබෙනවා. මනුෂ්‍යයාගේ ජීවනය වෙනස්, සාකවල තිබෙන ජීවනය වෙනස්. හැබැයි දෙවියන් වහන්සේට ඒ වගේ ජීවනයක් තිබෙනවා. මේ දේවල්ට වඩා වෙනස් ජීවනයක්. හේතුව මේ පොළොවේ පවතින හැම දෙයකටම ජීවනය දුන්නේ දෙවියන් වහන්සේ තුලින්. ඔබ මේ ගැන අධ්‍යයනය කරද්දී ආත්මනාස ඔබට ඒ ගැන එළිදරව් කර. මේ ලෝකේ පවතින හැම දෙයකටම ජීවනය දුන්නේ දෙවියන් වහන්සේ. සත්තුන්ට, සාකවලට, මේ සියල්ලට. එහෙනම් දෙවියන් වහන්සේගේ ජීවනය මේ පොළොවේ තිබෙන ජීවනයට වඩා වෙනස්. ඒක සදාකාලික. උන්වහන්සේගේ ස්වභාවය ඒක. එහෙනම් ඒ සදාකාලික දෙවියන් වහන්සේගේ මැවිල්ල තුලයි අනිත් සියල්ලම තිබෙන්නේ. නමුත් දෙවියන් වහන්සේට ඕන වුණා ඒ තුලින් මනුෂ්‍යයන්ව වෙන් කරලා ඒ දෙවියන් වහන්සේගේ ආකාර ජීවනයම මනුෂ්‍යයන් තුලට දෙන්න. ඒ සදාකාලික ජීවනය මනුෂ්‍යයන්ට දෙන්න. ඒකයි දෙවියන් වහන්සේ කරපු ක්‍රියාව. උන්වහන්සේ එකම ජාතක පුත්‍රයාණන් උන්වහන්සේ පූජා කරේ. ඒ විනාශ වෙන ඒ මනුෂ්‍යයන් මුදවට උන්වහන්සේ කෙරෙහි අදහන අයට ඒ සදාකාලික ජීවනය දෙන්න. එසේනම් ඔබ මහා උන්වහන්සේ විශ්වාස කරනවා නේද දවසේ
උන්වහන්සේගේ ආකාර ජීවනයේ සදාකාලික ජීවනය ඔබට මට උරුමයි. ඔබ 2 කොරින්ති පොතේ 5 වෙනි පද්‍ය 14 දී ලියවිලි මෙලෙස සඳහන් වේ. බැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්. පරණ දේ පහව ගියේ මෙන්න සියල්ලම අලුත් වී තිබේ. කවුරු හරි කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුලට එනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේට ඔබ විශ්වාස කරනවා නම් උන්වහන්සේ කියනවා ඔහු අලුත් මැවිල්ලක් ලෙස උන්වහන්සේ කියනවා මම තෝරලා වෙන් කරනවා. ඔහු නව මැවිල්ලක්. කිතුණු එකන ඔබට මට උන්වහන්සේ කොතරම් ආදරය කරනවද? කොතරම් බලාපොරොත්තුවක් දී තිබෙනවද? ජීවිතේ කොතරම් යථාර්ථයක් උන්වහන්සේ දී තිබෙනවද? කිතුණුකමක නාගමක් නෙවෙයි. ආගමකට එහා ගියපු සම්බන්ධතාවයක්, බැඳීමක් සහ ආශිර්වාදයක්. ආගමක් මේ පොළොව මනුෂ්‍ය ජීවත් වෙන පිණිස තිබෙනා කන නමුත් ක්‍රිස්තුස් වහන්සේ මේ පූජා වීම තුලින් ඔබට මට ලැබුණා වූ ගැලවීම එක සදාකාලිකයි. උන්වහන්සේ කියන යම් කෙනෙක් උන්වහන්සේ විශ්වාස කරනවා. ඒ අයට උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ බලය දුන්නා කියලා. එසේනම් ඔබට මට අද කොතරම් උන්වහන්සේ ප්‍රේම කර තිබෙනවද? උන්වහන්සේ ඔබට මට කියනවා. ඒ සදාකාලික ජීවනය මම නුඹට දී තිබෙනවා. එසේනම් දෙවියන් වහන්සේ ඔබට ඒ ජීවනය අද දවසේ දී තිබෙනවා. ඔබ විශ්වාස කරන්න. ඒ විශ්වාසය තුළ ඔබ ගමන් කරන්න. එවිට දෙවියන් වහන්සේගේ කාරණා ඔබට පැහැදිලි වෙන්න වෙනවා. ශුද්ධාත්ම වහන්සේ සමග ඔබ කාලයක් ගන්න. ඔබ මේ දේවල් මෙනෙහි කරන්න. උන්වහන්සේගේ ඒ වචන, උන්වහන්සේගේ පොරොන්දු, උන්වහන්සේ ඔබට දීලා තිබෙන ජීවිතය ඔබ මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේගේ ජීවනය ඔබ තුල තිබෙනවා නම් අද දවසේ බොහෝ දේ ඔබට වෙනස් කරන්න පුළුවන්. ඔබගේ ආර්ථික ඔබට වෙනස් කරන්න. ඔබගේ සෞඛ්‍ය ඔබට වෙනස් කරන්න පුළුවන්. ඔබගේ පරිසරය ඔබට යහපත් පිණිස වෙනස් කරන්න පුළුවන්. ඔබට බොහෝ දේ වෙනස් කරන්න පුළුවන්. හේතුව ඔබ සිතන විදිය වෙනස්. දෙවියන් වහන්සේ කියනවා කිසි දෙයක් නැති තැන මන් දේවල් නිර්මාණය කරන දෙවියන් වහන්සේ. ආමේන්. මම විශ්වාස කරන රාත්‍රිය තුල දෙවියන් වහන්සේගේ වචනය ඔබ තදින් අල්ල ගන්නවා. ඒ ගැඹුරට ඔබ ගමන් කරලා මම විශ්වාස කරනවා. ශුද්ධාත්ම දෙවියන් වහන්සේ එකිනෙකිනට ඔබ තදින් අල්ලගෙන ඔබ තුල තිබෙන සත්‍යතාවයන් ගැඹුරු රහස් අල්ලගෙන ඒ ජීවිතේ ගමන් කරන ශක්තිය එකිනෙකිනට දහස් කරන්න කියලා මම ඉල්ලනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. අද දවසෙත් මම ආශාටන ඔබ රෝගී කෙනෙක්ද ඔබ නිවසක රෝහලක ඔබ කොයි ස්ථානයේ සිටිනවද? ස්වාමීන් වහන්සේගේ වචනේ ජීවමානයි. ඒක දෙමුවත් කඩුවක් එක නැවත හිස් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ ලියා තිබෙන ලෙස ස්වාමීනි හැම ජීවිතයක් මතව ඔබගේ දිව්‍යමය හස්තේ නිදහස් කරන්න. ඔබගේ දිව්‍යමය හාස්කම් නිදහස් කරන්න කියනත ඔබ වහන්සේ අතකස ආශිර්වාද කරන්න කියනත පියන දවස පුරාට ඔබ දුන්නා සියල්ල සතුටි. දුන්නා නොදුන්න හැම දෙන සතුටි කියනත මේ රාත්‍රිය අපි බාර කරන ස්වාමී. සෝබනින්ද උදෑසනකින් අපි එකිනෙකාට කරුණාව දෙන්න එක. අපි බගින්නනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමේන්. ඔබත් කැමතිනම් අපගේ සුභාරංචි සේවයට හා අනිකුත් සේවාවන් සඳහා වැපිරීමට හා උපකාර කර දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න WhatsApp 074 254 63 33 යන නම්බරයකට පණිවිඩයක් ගෙවා ඔබත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට හවුල් උරුමකාරයෙක් වෙන්න. යේසුස් පිහිටයි.